දීර්ඝායුෂ වේවා හැමෝටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහ ලග්න හිමියන්ට 2026 වර්ෂයේ පෙබරවාරි මාසය කෙබඳු ආකාරයෙන් ගත කරන්නට සිද්ධ වෙයිද කියන එක ගැන. එහෙම නැත්නම් සිංහ ලග්න හිමියන්ගේ පෙබරවාරි මාසයේ ග්‍රහ තත්ත්වය කොහොමද කියන එක ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ තවමත් මාගේ YouTube channel එක subscribe කර නොමැතිනම් එය subscribe කර මෙවැනි වටිනා වීඩියෝ ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් රැඳී සිටින්න කියලා ඉල්ලා සිටින අතරම මෙම වීඩියෝ අවසානයේත් එක් රැඳී සිටින්න කියලාත් මම කියා සිටිනවා. ලග්නාධිපති රවි වන සිංහ ලග්න හිමියන් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඔබ දන්නවා 2025 වර්ෂයේ සෙනසුරු මාරුවක් සිද්ධ වුණා. ඒ අනුව සිංහ ලග්න හිමියන් දැන් ඒ රාෂ්ටක තත්ත්වයක් ගෙවමින් පවතින බව කාලවකවානුවක් තමයි මේ. ඔබගේ මානසික තත්ත්වයේ යම් යම් ව්‍යාකූල තත්ත්වයන් පෙන්눔 කරන කාලයක්. මානසික අසහනකාරී තත්ත්වයන් පෙන්눔 කරන කාලයක්. කම්මැලිකම් සමහරක් විට වැඩ කල් දැමීම්, අලසකම්, නිතර කේන්ති යන ස්වභාවය, කෝපවන ස්වභාවය, අන් අය නුරුස්නා ස්වභාවය, ඒ වගේ තත්ත්වයන් හා සම්බන්ධව කාලය ගත කරන පිරිසක් බව කියන්නට ඕන. ඒ ඔබගේ මේ පවතින සෙනසුරු ඒ රාෂ්ටක තත්ත්වයේ මත තමයි ඔබට එවැනි තත්ත්වයක් තියෙන්නේ. එහෙම වුණා කියලා ඔබ ඒ සඳහා බිය විය යුතු නැහැ. ඔබගේ මනස නිරන්තරයෙන්ම පීඩාකාරීත්වයෙන් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දේවල් කරන්න. එතකොට ඔබගේ මනස යහපත් ආකාරයට පවත්වාගෙන යන්නට පුළුවන්, මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්නට පුළුවන්. අපි බලමු මුලින්ම පෙබරවාරි මාසයේ ලබනකොට සිංහ ලග්න හිමියන්ගේ ග්‍රහ තත්ත්වය කොහොමද කියලා. මාසයේ ආරම්භයේදීම රවි බුධ සිකුරු සහ අඟහරු යන ග්‍රහයන් 6 වැන්නේ සිටින බව පෙන්눔 කරනවා. ඒ වගේම කේතු ග්‍රහයා පළවැන්නේ ගමන් කරනවා. රාහු ග්‍රහයා 7 වැන්නේ ගමන් කරමින් සිටිනවා. ඒ වගේම ශනි 8 වැන්නේ ගමන් කරන බවත්, ගුරු 11 වැන්නේ ගමන් කරන බවත් තමයි පෙන්눔 කරන්නේ. ඒ අනුව පෙබරවාරි මාසය ඔබට පසුගිය කාලයන්ට සාපේක්ෂව වඩාත් සුවදායී, එහෙම නැත්නම් වඩාත් සහනදායී කාලයක් කියලා කියන්නට පුළුවන්. යම් යම් මානසික ආතතීන් පැවතුනා නම් ඒවා යම් තරමකට දුරු වෙලා ගිහින් ඔබගේ මනස යම් සැහැල්ලු තත්වයක පවතින මාසයක් කියලා කියන්නට පුළුවන්. ඔබ දන්නවා පෙබරවාරි 3 වෙනිදා බුධ 7 වෙනිදාට පැමිණීමක් සිද්ධ වෙනවා. බුධ ග්‍රහයා 7 වෙනිදාට පැමිණෙනවා කියන්නේ ඔබගේ මූල්‍යමය තත්වයේ වර්ධනයක් පෙන්눔 කරනවා. එහෙම නැත්නම් ඔබගේ ලැබීම් පස වර්ධනය වීමක් පෙන්눔 කරනවා. රැකී ආරක්ෂාවෙන් ගත්තත් ඒ වගේ ලැබීම් වර්ධනය වෙනවා. රැකියාවේ පැවති යම් යම් ගැටලු තිබුණා නම් ඒවා ඉවත් යාමක් පෙන්눔 කරනවා. ඒ වගේම වෙළඳ ව්‍යාපාර කටයුතු හෝ අනිත් ජීවනෝපාය මාර්ගයන්හි ආදායම් තත්ත්වයේ ඉහළ යාමක් පෙන්눔 කරනවා. පැවති බාධාවන් ඉවත් වෙලා රැකියාව උත්පාදනය, ව්‍යාපාර කටයුතු ජයග්‍රහණ, ඒ වගේ මූල්‍යමය ලැබීම් පෙන්눔 කරන කාලයක් කියලා කියන්නට පුළුවන් පෙබරවාරි මාසය. ඒ වගේම ඔබගේ තිබුණු මානසික ආතතිය ඉවත් වෙලා යම් මානසික සහනයක් ලැබෙන කාලයක් කියලා කියන්නට පුළුවන්. ඒ වගේම අධ්‍යාපන කටයුතු ගත්තොත් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් පැවති යම් ගැටලු තත්ත්වයන් පහව ගිහිලා අධ්‍යාපනයේ නව මුහුණුවරකින් ආරම්භ කරන්නට ඔබට හැකියාවක් ලැබෙන මාසයක් කියලා කියන්නට පුළුවන් පෙබරවාරි මාසයේ මෙම ග්‍රහ ගමන අනුව. ඒ අනුව යහපත් ආකාරයෙන් අධ්‍යාපන කටයුතු කරනකින් ඉන් ජයග්‍රහණය ලැබීමේ හැකියාවක් පෙන්눔 කරනවා. ඒ වගේම පෙබරවාරි 6 වෙනිදා සිකුරු 7 වෙනිදාට පැමිණීමක් පෙන්눔 කරනවා. සිකුරු 7 වෙනිදාට පැමිණෙනවා කියන්නේ ඔබගේ මානසික ගැටලු අවම කිරීමට තවත් එක් හොඳ අවස්ථාවක් කියන්නට පුළුවන්. ඔබ නිරන්තරයෙන් ජීවිතයේ සැප පහසුව සුවය සොයමින් යන කාලයක් කියන්නට පුළුවන්. සිකුරු 7 වෙනිදාට එනවා කියන්නේ ඔබ නිරන්තරයෙන් සැහැල්ලුවෙන් සතුටින් කාලය ගත කරන්නට කැමති කාලවකවානුවක් පෙන්눔 කරන්නේ. ඒ වගේ විවාහ ජීවිතයේ යම් යම් ගැටලු තිබුණා නම් අන්නේ ගැටලු ඉවත් වෙලා සහනදායී විවාහ ජීවිතයක් නැත්නම් විවාහ ජීවිතය තුළ ඔබ තුළ තිබුණු මෙතුවක් කල් පැවති යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඉවත් වෙලා සුහදශීලීව ගෘහ ජීවිතය ගත කිරීමේ හැකියාවක් පෙන්눔 කරන පෙබරවාරි මාසයේ. ඔබට වඩාත් දැනේවි මේ මාසේ 6 වෙනිදාන් පසු ඇත්තටම මෙහෙම එකක් තියෙනවා නේද කියන එක ගැන. ඒ වගේම අවිවාහක අයට මංගල යෝග උදා වීමේ හැකියාවක් පෙන්눔 කරනවා. 7 වෙනිදාට සිකුරු පැමිණියා කියන්නේ 7 වෙනි නියෝජනය කියන්නේ විවාහක ස්ථානයනේ. ඒ අනුව 7 වෙනිදාට සිකුරු පැමිණීමත් සමග අවිවාහක තරුණ තරුණියන්ට යහපත් විවාහ යෝජනා, යහපත් ප්‍රේම සම්බන්ධතා ඇතිවීමේ හැකියාවක් පෙන්눔 කරන වකවානුවක් තමයි පෙබරවාරි මාසය. ඒ වගේම ඒ වගේ තීරණ ගැනීමේදී වඩා කල්පනාකාරී වෙන සමහරවිට ඔබ රැවටීම් වලට හසු වෙන්නටත් පුළුවන්. ඒ නිසා තීරණ ගන්නකොට ඒ ගැන වඩා කල්පනාකාරී වෙන්න කියලාත් කියන්නට ඕන. ඒ වගේම එවැනි සම්බන්ධතාවල යම් යම් ගැටලු තිබුණා නම් අන්නේ ගැටලු ඉවත් වෙලා
ඒවා වඩාත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාවකුත් පෙන්눔 කරනවා. පෙබරවාරි 13 වෙනිදා රවි ග්‍රහය 7 තැනට පැමිණීම සිද්ධ වෙනවා. එම පැමිණීමත් සමගම ඔබගේ මානසික ගැටලු ඉවත් වී යාමක් පෙන්눔 කරනවා. ඒ වගේම ඔබ අන් අය ඉදිරියේ මහත් අභිමානයකින් යුක්තව කටයුතු කිරීමේ හැකියාවක් ඔබට පවතිනවා. මොකද ඔබගේ ලග්නාධිපතිය තමයි 7 තැනට එන්නේ. ලග්නාධිපතිය 7 තැනට එනවා කියන්නේ ඔබ නිර්භීත, නිර්භය, අන් අය ඉදිරියේ තේජාන්විත, ගෞරවාන්විත චරිතයක් කියලා පෙන්වන්නට පුළුවන් අවස්ථාවක් උදා වෙන මේ පෙබරවාරි මාසයේ. ඔබගේ මානසික ගැටලුන් ඉවත් වෙලා ඔබට ජවයකින් කටයුතු කිරීමේ හැකියාවක් පෙන්වන්න කරනවා. ඒ වගේම පෙබරවාරි 23 වෙනිදා කුජ 7 තැනට පැමිණීමක් සිද්ධ වෙනවා. එතකොට ඔබගේ පැවති යම් දේපල සම්බන්ධයෙන් ඔබ තුළ යම් ගැටලු සහගත තත්ත්වයන් තිබුණා නම් අන්නේ ගැටලුවන් මිදිලා එම දේපල සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගැනීම. එහෙම නැත්නම් ගැටලු ඉවත් වෙලා ඔබගේ නිර්වෘල් දේපල අයිතීන් ඔබට ලබා ගැනීමට හැකියාවක් අවස්ථාවක් උදා වෙනවා. ඒ වගේම දේපල විකුණා ගන්නට බලාපොරොත්තු වෙන හිටියනම්, මිලදී ගන්නට බලාපොරොත්තු වෙන හිටියනම් අන්නේ වැනි අවස්ථාවන් වලට මේක හොඳ කාලවකවානුවක් කියලා කියන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ පදිංචිව සිටි ස්ථානයේ පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයන් පැවතුනා නම් අන්නේම ගැටලුකාරී තත්ත්වයන්ගෙන් මිදිලා නීතිමය ප්‍රශ්න වලින් මිදිලා ඔබගේ දේපල සම්බන්ධ යහපත් තීරණ ගැනීමට අවස්ථාවක් උදා වෙන මාසයක් කියලා කියන්නට පුළුවන්. ඒ නිසා ඔබට යහපත් ආකාරයෙන් හිත සතුටින් පවුලේ අය සමග ජීවත් වීමට අවස්ථාවක් උදා වෙනවා. මොකද ඔබගේ පවතින සියලුම දේපල ගැටලු සම්බන්ධ ඉවත්ව යනවා කියන්නේ ඔබගේ පවුලේ අය සමග ඔබගේ සුහදතාවය වර්ධනය වෙනවා. ඒ අය සමග යහපත් ආකාරයෙන් කටයුතු කිරීමට අවස්ථාවක් උදා වෙනවා. ඔබ පිළිබඳව ඒ අයගේ ගෞරවයක් ප්‍රසාදයක් ඇති වෙනවා. පවුලේ අන්තර්පුද්ගල සම්බන්ධතාවය වර්ධනය වීම තුළින් ඔබගේ ජීවන ගමන වඩාත් යහපත් ආකාරයෙන් සිද්ධ වෙනවා කියලා කියන්නට පුළුවන්. ඒ අනුව පෙබරවාරි 23 වෙනි පසුව රවි බුධ සිකුරු කුජ යන 4 දෙනාම 7 වෙනිට පැමිණීමත් සමග 7 වෙනි රාහු ග්‍රහයාත් මේ වෙන විට ගමන් කරමින් සිටිනවා. එතකොට ඔබගේ මේ ග්‍රහයන් 5 දෙනෙකු 7 වෙනියේ පෙන්වුම් කරනවා. ඒකට පංච යෝගයක් තමයි මේ අවස්ථාවේ පෙන්වුම් කරන්නේ. ඒ නිසා එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට කියලා තමයි මට ඔබට කියන්නට තියෙන්නේ. ඒ වගේම ඔබගේ ජීවන ගමන අභිමානවත් ආකාරයෙන් ගත කිරීම සඳහා අන් අයගේ උදව් උපකාර නිරන්තරයෙන් ලැබෙන කාලයක් කියලා කියන්නට පුළුවන්. ඒ වගේම මෙතුවක් කල් දම්වා තිබුණු හෝ නවතා දැමූ තිබුණු යම් කාර්යයන් ඔබට වඩාත් ශක්තිමත්ව සාර්ථක ලෙස අන් අයගේ උදව් උපකාර සහිතව ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් පෙන්눔 කරන කාලවකවානුවක්. ඒ වගේම 7 වෙනි මේ පංචග්‍රහයන් පිහිටීම පළවෙනි දකින්න නිසා. එහෙම නැත්නම් ඔබගේ කේන්ද්‍රස්ථානයේ පළවෙනි කොටුවට පේනවා මේ පංචග්‍රහ පිහිටීම. ඒ අනුව පෙබරවාරි මාසයේ පසුගිය මාසයන්ට වඩා යහපත් බවක් පෙන්눔 කරනවා. පැවති සෙනසුරු ඒ රාෂ්ටකයේ අයහපත් තත්ත්වයන් ඉවත් වෙලා යහපත් ප්‍රතිඵල ලැබීමේ හැකියාවක් පෙන්눔 කරන මාසයක්. ඔබගේ කලබලකාරී ස්වභාවයන් මානසික ආතතීන් ඉවත් වෙලා යහපත් මානසික තත්ත්වයකින් ගත කිරීමට හැකි මාසයක් කියලා කියන්නට පුළුවන්. ඒ වගේම අමතර ආදායම් මාර්ග වලින් ආදායම් ලැබීමේ හැකියාවක් වඩා යහපත් මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යාමට හැකි මාසයක්. ඔබට මුදල් ලැබෙනවා වගේ ඔබ යහපත් ආකාරයෙන් තමයි ඒවා වියදම් කරන්නේ. හිතලා මතලා වියදම් කරනවා. එතකොට ඔබගේ මූල්‍ය කළමනාකරණය යහපත්. ඔබගේ තැන්පත් ධනය වර්ධනය කරගන්නටත් පුළුවන් බවක් තමයි පෙන්눔 කරන්නේ. පෙබරවාරි 23 කුජ ග්‍රහය 7 වෙනිට පැමිණීමත් සමග ගෘහ ජීවිතයේ යම් ගැටලු ඇතිවීමේ හැකියාවක් පෙන්눔 කරනවා. ඒ නිසා ඒ පිළිබඳව වඩා සැලකිල්ල යොමු කරන අවධානය යොමු කරන්න කියලා කියන්නට. මොකද ඔබගේ ව්‍යාපාර කටයුතු රැකියා කටයුතු ජීවිතයේ අනෙකුත් කටයුතු සහ ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධයෙන් යම් නොගැලපීම් තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන් මේ පෙබරවාරි 23 පසු. ඒ නිසා ඔබ කරන හැම කාර්යයක් අතරම අන්තර් සම්බන්ධතාවය මනසේ පවත්වාගෙන යමින් ගැටලු අවම කරගෙන ජීවන ගමන ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා නම් හොඳයි. මොකද නැත්නම් ගෘහ ජීවිතයේ යම් ගැටලු ඇතිවීමක් පෙන්눔 කරන නිසා. ඒ වගේම දරුවන්ගේ කටයුතු කෙරෙහි ඔබගේ වැඩි අවධානයක් යොමු කරන්න, පවුලේ අන්නාගේ කටයුතු කෙරෙහි පවුලේ වැඩි අවධානයක් යොමු කරන්න, ඒ අයට වෙන්න ඕන යුතුයකම් වගකීම් මොනවද ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා ඒවා සහ ඔබගේ අනෙකුත් කටයුතු අතර මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් ජීවන ගමන ගෙන යන්නට කියනවා. මොකද එහෙම නැත්නම් යම් පෞල් ජීවිතය සහ අනෙකුත් ව්‍යාපාරික කටයුතු අතර
යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පෙන්නුම් කරන මාසයේ අවසානයේ වන විට. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කළ ඔබගේ ජීවන ගමන යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්නට කියලා මම කියනවා. ඔබ නිරන්තරයෙන්ම මනස ශක්තිමත් කර ගැනීම සඳහා එහෙම නැත්නම් ධනාත්මක චින්තනය වඩා වර්ධනය කරන්න. ඍණාත්මක දේ ඉවත් කරලා ධනාත්මක දේ නිරන්තරයෙන්ම තමන්ගේ මනසට ළඟා කරගන්න. ඒක තමයි වඩාත්ම යහපත්. ඔබ නිරන්තරයෙන් ඔබට තරහ කෝප ඇති වෙන අවස්ථාවලදී අන් අය කෙරෙහි ඔබ මෛත්‍රී සහගතව සිතන්නට පුරුදු වෙන. කාර්ය බහුල වුණා කියලා ඔබ කෝපාවිෂ්ඨ වීම සුදුසු නැහැ. ඒ අවස්ථාවන් වල ඔබගේ මනස තැන්පත් කර ගැනීම සඳහා මෛත්‍රී භාවනාව වගේ සිත ඒකාග්‍රතාවයේ පවත්වාගෙන යාමට උදව් වන ක්‍රියාකාරකම් වල යෙදෙන්න. ඒ විට ඔබගේ කටයුතු යහපත් ආකාරයෙන් සිද්ධ කර ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම අපි නිරන්තරයෙන් මේ විශ්වයත් සමග තමයි ගනුදෙනු කරන්නේ. විශ්වයෙන් ඔබට ලැබිය යුතු දේ ලබා ගන්න නම් ඔබ නිරන්තරයෙන්ම ධනාත්මක චින්තන වලින් හෙබි පුද්ගලයෙකු වෙන්නට ඕනේ. ඍණාත්මක චින්තනය නිරන්තරයෙන් ඉවත් කරලා ධනාත්මක දේ ජීවිතයෙන් නිරන්තරයෙන් ළඟා කරගන්න. එවිට ඔබට විශ්වයෙන් ලැබෙන්නට තියෙන බොහෝ දේ ඔබට ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. සමස්තයක් ලෙස ගත්තම පෙබරවාරි මාසයේ ඔබට පහුගිය කාලයන්ට සාපේක්ෂව වඩා සුබදායී, ඵලදායී සහ අර්ථවත් මාසයක් කියලා කියන්නට පුළුවන්. ඒ අනුව ඔබට ලැබුවා වූ 2026 පෙබරවාරි මාසයේ යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ වෙන ජීවන ගමන ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය මානසික ශක්තිය, චින්තන ශක්තිය, ධාරණ ශක්තිය ලැබෙන සුබදායී මාසයක් වෙන්න කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.